පස්සේ ඔයාලා මෙන්න මේකේ වෙබ්සයිට් එකට යනවා. ඉතින් වෙබ්සයිට් එකේ ඔයාලා ගොඩක් ලින්ක් තියෙනවා පේනවා. ඉතින් මේ උඩම තියෙන Softonic කියන වෙබ්සයිට් එක ක්ලික් කරගන්න. Drive Simulator Sri Lankan APK for Android කියන එක. පස්සේ ක්ලික් කරාම ඔයාලා මේ වගේ තැනකට වැටෙනවා. එතනදී ඔයාලා මෙන්න පොඩ්ඩක් අපි ලෝඩ් වෙනකන් ඉන්න ඕනේ. ඉතින් මගේ ගන්න ලෝඩින් වුණා. ඊට පස්සේ ඔයාලා මෙන්න යටින් තියෙනවා free download කියලා. අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕනේ. ඉතින් තව දෙයක් කියන්න දෙනවා. ඉතින් ඔයාලගේ ෆෝන් එකේ දැනටම Driving Simulator game එකේ මොනරාගල අලුත් අප්ඩේට් game එක තියෙනවා නම් ඒක මේ මොහොතේ delete කරගන්න ඕනේ. නැත්නම් අපිට මේක දාගන්න බෑ. ඉතින් ඔයාලගේ game එක තියෙනවා නම් ඒක delete කරගන්න. delete කරලා මම මෙතනින් තියෙන free download එක දෙන්න. ඉතින් මම දෙනවා දැන්. ඊටසේ මෙයාගේ add එකක් කරන එක cut කරලා ආපහු ගිහිල්ලා මෙතන තියෙන ආපහු ඔන්න free APK download කියන එක දෙන්න. ඊටසේ මෙයාගේ පොඩි add එකක් වෙනවා ඇති. ඉතින් add එක පේන ගමන් පස්සේ arrow එක දීලා ඊට පස්සේ ඔයාලා මෙයාගේ තැනකට වෙලා ඔන්න you download has started කියලා add කරනවා. ඉතින් ඔයා දැන් download කරගන්න වැටෙන ගමන් ඉතින් ඔයාලට download කරගන්න වැටුනේ නැති වුණොත් කියන්නේ මගේ එකේ නම් මේ download මම මේ file එක download කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා පේන්නේ මම download කරනවා. ඉතින් ඔයාලා පේන්නේ මගේ උඩින් downloading file කියලා උඩින් වෙන්න තියෙනවා. ඉතින් අපි ඒක download කරන්න ගිමු. හරියන්නේ ඉතින් ඔන්න මගේ නම් රෙඩ්ලා ඕපන් වෙලා තියෙනවා. අපි කට් කරලා බලමු. හරි ඕපන් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා එතනින් ගිහලා ක්ලික් කරනද ඔයාලගේ home එකට යන්න ඕනේ. home එකට ගිහලා ඔයාලගේ phone එකේ තියෙන my files කියන එකට යන්න. මගේ තියෙනවා. ඉතින් මම ඒක එමුවා my files. ඊට පස්සේ යන්නේ මෙයාගේ file වලින් icon තුනක් තියෙනවා. email, video, audio files, document මේ වගේ ගොඩක් තියෙනවා. මේකෙන් ඔයාලා download එක ක්ලික් කරගන්නවා. දැන් phone එකේ තියෙන file එක download එක. මොකද ඒක තමයි අපි download කරපු file එක පැටිලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ඔන්න පරණ බස් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක නම් සුපිරිය
ගේම් එකක් ඉතින් ඔයාලම ප්ලේ කරලා බලන්න. ඉතින් පරණ ග්‍රැෆික්ස් පරණ විදිහට තමයි මේකේ තියෙන්නේ. මම ඔයාලට ලිය පෙන්නන්නම් දැන් කැමරා එකෙන්. ඉතින් ඔයාලට පේනවා තියාලනේ මාරම ලස්සන ලුක් එකක් තියෙන මේ ජැෆ්නා මැප් එකේ. ඉතින් මාරම ලස්සනයි. බස් එකත් ඉතින් යාළුවනේ මේකේ ගොඩක් අලුත් එකට වැඩිය ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේකේ ඔයාලට වෙනදී මගේ ඇරෝස් වල යටින් තියෙන DJ කියලා අන්නයාගේ නිකන් අයිකන් එකක්. ඒක ක්ලික් කරාම සින්දු දාන්නත් පුළුවන්. ඒ වගේම බස් එකේ ලස්සන ලයිට් තියෙනවා යාළුවනේ. අලුත් එකට වැඩිය මම ඔයාලට දාලා පෙන්නන්න ඉන්නකෝ. අපි දාගමු. ඉතින් ඔයාලට පේනද යාළුවනේ ඉතින් මේක තෝරණක් වගේ මාරම ලස්සනයි. මේ පරණ අප්ඩේට් එකේ ලයිට් සෙට් එක නම් නියමෙන්ම යාළුවා හදලා තියෙනවා අලුත් එකට වැඩිය. ඒක කියන්න ඕනේ. ඉතින් මම ඔයාලට සින්දුවකුත් දාලා පෙන්නන්න. සින්දුව ටච් කරගමු. ඔයාලා එතන තියෙන එක ටච් කරගන්න. ඉතින් ඔයාලට පේනද මෙතන සින්දුවකුත් තියෙනවා. ඉතින් මාරු දැන් අපිට තියෙන දැන් එලවන්න තමයි. ඉතින් මම මෙතන නිශ්ශබ්ද වෙනවා. ඔයාලට වීඩියෝ එක රස විඳින්න. ඉතින් අපි බලමු මේක ලස්සනට යන විදිය. ගේම් එක මම ඩවුන්ලෝඩ් කරලා පෙන්නුවේ. ඉතින් යාළුවනේ ඉතින් මම ඔයාලට අදට ගිහිල්ලා එන්නම්. ඉතින් අපි ආපහු මේකේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් මම බස් එක පොඩ්ඩක් මෙතනදී පාක් කරා. එහෙනම් යාළුවනේ ගුඩ් බයි ඔයාලා හැමෝටම.